සිදු කෙරුණා. ඒ කෘෂිකර්ම මාතිකයේදී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම ස්ථානයට පැමිණි ගොවීන් පිරිසක් විරෝධය පළ කළේ තම ඉඩම් කන්තරේ ඉඩම් කුම්සාරිස්වරයා විසින් සිය හිතවතුන්ට ලබා දී ඇති බවට පවසමින් සීනි කම්මල දින කාලේ ඉඳලා අපි මේකේ ඔබිටත් කරපු සීනි කම්මලේ අවසර අරගෙන ඉඩම් වල අත්සන්දල කුඹුරු කරමු. ඒක දුන්නා ආයතන රොබත් එක උපයෝග. ඊට පස්සේ අපි අපේ නැවතරකට ගිහින් කලාව සිද්ධ කරලා අත්සන්දලට උන්. ඒකත් දීලා ඊට පස්සේ අපේ ආමෝ කලාව සිද්ධ කරන ආයතන. ඒක දැන් දෙනවා මෙන්න මේ ඉඩම් බඩේ වීඩියෝ. බඩේ වීඩියෝ. කොයි ඇති මේ රසවල් තීන මිනිස්සු තමයි දැන් ඉඩම් කියලා තියෙනවා. ඒක ආශක. අසිප් පුරාම කියනවා. දෙමළ ගන්දරේ පුරාම. ඒක මොලේ අපි කියන්නේ දැන් මේ ගමේ ඉන්න මිනිස්සු ඒ ගමේ ඉන්න මිනිස්සුන්ට ළඟින් දෙන්නත් තුරින් දෙන්නේ ඒ මිනිස්සු කැලේට යන්න ඕනේ පිට ගම් ගන්න ඔක්කොම තමයි. ඒ අවුරුදු ගානක් මේ රටවල ඉඳලා අපි යන්න ඕනේ